හරි ළමයි ඔයාලා මේ තම්නෙල් එක දැකලා ඉන්නේ නැත්තේ විභාගයට තව තියෙන්නේ සති 10යි. ඒ කියන්නේ දවස් 70යි. දැන් අපි මේ කැල්කියුලේෂන් එක හදලා තියෙන්නේ අගෝස්තු 1 වෙනිදාට. මොකද ඔයාලට එතන තව සතියක් විතර තිබුණට අපි ওই සතියක් විතර සාමාන්‍යයෙන් ප්ලෑන් එකදී අයින් කරනවානේ. ඔයාලට පාඩම් කරන්න බැරි වෙන දවස් එනවා. ඊට පස්සේ ඔයාලට සමහර වෙලාවට වැඩිපුර ක්ලාසස් වැටෙන දවස් එනවා. දැන් අපි උනත් ඉස්සරහට අපේ නයිට් ක්ලාසස් ටික එහෙම දැම්මට පස්සේ ඔයාලට අර පාඩම් කරන එක රැයක් එහෙම වෙන්න පුළුවන්. අන්න ඒ වගේ නිසා අපි දැන් දවස් 70කටනේ හදලා තියෙන්නේ. කතාව තියෙන්නේ පුතේ මෙහෙමයි. දැන් මේ දවස් 70 අපි දැන් වැඩ කරද්දී ඔයාට හොඳ අදහසක් තියෙන්න ඕනේ මේ දවස් 70 ඔයා මොකද කරන්න කියලා. හරියටම වැඩ ටික කරගත්තොත් දවස් 70ක් ඇති හොඳටම ගේමක් ගහන්න. මේකේ මම ඔයාලට ටයිම් ටේබල් එකක්වත් මම මෙතෙන්දී ඔයාලට කියන්න යන්නේ පාඩම් කරන්න තවත් ස්ටඩි ප්ලෑන් එකක්වත් නෙමෙයි. මම ඔයාලට කියන්න යන්නේ සම්පූර්ණයෙන්ම මේ දවස් 70 ඔයා වැඩ කරන මයින්ඩ්සෙට් එකකට එන්නේ කොහොමද කියන එක ගැන. දැන් මෙහෙමනේ කතාව. ඔයා මේ වෙනකන් සම්පූර්ණයෙන්ම එක දිගට පාඩම් කරපු කෙනෙක් වෙන්න ඇති. සමහර විට ඔයා අර දවසක් පාඩම් කරනවා, දවසක් නිකන් ඉන්නවා, ආයෙ දවස් දෙකක් විතර පාඩම් කරනවා. ඒ වගේ කැඩි කැඩි පාඩම් කරගෙන ආපු කෙනෙක් වෙන්න ඇති. කොහොම වුණත් දැන් විභාගයට මේ දවස් 70 අපි පාඩම් කරලා අනිවාර්යයෙන්ම වැඩේ කොට දා ගන්න ඕනේනේ. කතාව තියෙන්නේ මෙහෙමයි. අපි ගත්තට පස්සේ පොතේ මේ දවස් 70 තමයි ඔයා යන රිසල්ට් එක හරියටම තීරණය කරන දවස් 70 වෙන්නේ. මම සාමාන්‍යයෙන් මම විභාගයේ ලියන දවස්වල මම ওই ක්ලාසස් වල මම පාඩම් කරපු විදිහ ඔයාලට කියලා තියෙනවානේ. මේ වෙද්දී මම ෆිසිකල් ක්ලාසස් වලට ඒ කියන්නේ අපි කොවිඩ් වලට කලින් සෙට් එක මම 2019 ලෙවල්. එතකොට අපි ඒ කාලේ ළමයි මේ අපිට ඔන්ලයින් ක්ලාසස් තිබ්බේ නෑ ඔයාලට වගේ. අපි උදේවරු යනවා අර 8:05 වැඩට යනවා වගේ උදේ ෆිසිකල් ක්ලාස් වලට යනවා. හවස ගෙදර එනවා. ඇවිල්ලා පාඩම් කරනවා. එතකොට අර අපිට YouTube එකේ ඔයාලට වගේ වීඩියෝස් තිබුණේ නෑ. ඊට පස්සේ ඔයාලට වගේ අපිට ගොඩක් වෙලාවට නයිට් ක්ලාසස් තිබුණේ නෑ. අපිට තිබුණේ ෆිසිකල් ක්ලාස් එක විතරයි. මම හිතනවා එතන අර සරල ස්ට්‍රක්චර් එකක් තිබුණට දැන් ඔයාලගේ ස්ට්‍රක්චර් එක එහෙම නෑනේ. ඔයාලට සංකීර්ණයි වැඩි. හැබැයි ප්‍රයෝජන ගොඩයි. මොකද අපි ගත්තට පස්සේ දැන් අපිට ඒ කාලේ ළමයි පාඩමක් එහෙම මිස් වුණොත් එහෙම අපිට අහගන්න කෙනෙක් හිටියේනේ. ඔයාලට අහගන්න අපිත් එක්ක ගොඩක් වෙලාවට ඔයාලා ඉන්ටරැක්ට් වෙලා ඉන්න. ඒ වගේම ඔයාට ඕන වෙලාවක YouTube එකට ගිහිල්ලා ඔයා ඉගෙන ගන්න සර්ට අමතරව වෙන සර් කෙනෙක්ගේ උනත් වීඩියෝ එකක් බලන්න බලව. අපේ කාලේ අපිට ඒ වගේ ෆැසිලිටිස් තිබුණේ නේ. ක්ලාස් එක මිස් වුණා නම් මිස් වුණා තමයි. අපි ඒ දවස්වල පාඩම් කරද්දි ළමයි මේ අන්තිම සති 10 විතර වෙද්දි සාමාන්‍යයෙන් පැය 12කට වගේ යන්න ගෙදර ඉන්න දවස්වල පාඩම් කරනවා. 12, 13, 14 වගේ පාඩම් කරනවා. අනිත් දවස්වල පැය 6කට විතර පාඩම් කරන්න හදාගන්න. හැබැයි අපිට ඒ කාලේ ඔයාලට වගේ රෙකෝඩින් කොට ගැහුනේ නේ. මොකද අර ඔන්ලයින් ක්ලාසස් නෑ කිව්වනේ. ඒ කතාවත් එක්ක. ඔයාට රෙකෝඩින් කොට ගිහිලා නම් තියෙන්නේ මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා පොතේ රෙකෝඩින් ටික ස්ට්‍රක්චර් කරලා ඔයා කොහොමද බලන්න ඕනි කියලා. ඒක අනිවාර්යයෙන්ම බලලා ඔයා අදහසක් ගන්න. කතාව තියෙන්නේ මෙහෙමයි. පළවෙනියටම ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි මේ වෙනකන් ඔයා කොහොම වැඩ කරත් මේ සති 10 ඔයාගේ ජීවිතේ අමාරුම කාලය විදිහට ඔයා මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ මයින්ඩ්සෙට් එක ඔයා සම්පූර්ණයෙන් අරගෙන ඉන්න ඕනේ. මේ සති 10 විභාගයට මං සම්පූර්ණයෙන්ම කැප වෙනවා. මේ සති 10 මං මගේ උපරිමයෙන් පාඩම් කරනවා කියලා. ඔයාට අසනීප වුණත් මොකක් හරි විශේෂ ගමනක් වැටුණත් ට්‍රිප් එකක් වැටුණත් ඒ හැමදේම මතක් කරලා ඔයාගේ ජීවිතේ පළමු තැන දෙන්න ඕනි පාඩම් කරන එකට. ඔයාලට affairs තියෙනවා ඇති. ඔයාලට වෙන වෙන සමහර විට බිස්නස් කරන් යන කට්ටිය ඇති. ඒ හැමදේම අංක 2කට දාලා මේ සති 10 ඔයා පාඩම් කරන එකට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. මොකද එහෙම කියන්නේ මේක තරඟකාරී විභාගයක්නේ. එතකොට අපි කොච්චර අපිට පුළුවන් කෙනෙක් වුණත් වැඩක් නැහැ ළමයි. මහන්සි වෙන කෙනෙක් අපිව පහු කරගෙන යන අවස්ථා තියෙනවා. අර හරියට ඉබ්බගේ හාවගේ කතාව වගේ. හාව හිතුවා හාවට පුළුවන් මෙයා හිමීට එන්න ඉබ්බා ටික වෙලාවක් නිදාගෙන ඉඳලා හිමීට නැගිටලා යනවා කියලා. හැබැයි ඉබ්බා හෙමින් ගිහිල්ලා අන්තිමට දිනලත් ඉවරයි නේද? තමයි අපිට වෙන්නේ ඒ වගේ දෙයක්. අපිට මේක පුළුවන්නේ. අපි මේක මේ විදිහට පස්සේ බලනවා.
අවුලක් නෑ යාළුවන්ට වඩා මට පුළුවන් මම පන්තියේ පළවෙනියනේ කියලා අපි හිතාගෙන ඉද්දී අපි දන්නේම නැතුව අපිව ටිකෙන් ටික පහු කරන් යන ප්‍රමාණය වැඩි වෙන එක තමයි වෙන්නේ. ඔයා පාඩම් කරන ප්‍රමාණය පොඩි හරි ප්‍රමාණයකින් වැඩි කරගන්නවා කියන්නේ ඔයාට ලැබෙන ලකුණු ප්‍රමාණය පොඩි හරි ප්‍රමාණයකින් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඔයා පාඩම් කරන එක ටික ටික අඩු කරනවා කියන්නේ ඔයාට පිටිපස්සේ ඉන්න කට්ටියව පහු කරගෙන යන එක තමයි වෙන්නේ. සමහර වෙලාවට ළමයි දැන් අපේ 25 කට්ටියක රිසල්ට්ස් ආවනේ. 25 රිසල්ට්ස් ආපු සෙට් එකේ කට්ටිය කතා කරද්දී සමහර අයට ඉසෙට් ස්කෝර් වල දැන් හිතන්නකො මෙහෙම ඉසෙට් ස්කෝර් එකක් කියලා 1.5යි 8යි 7යි 9. මෙන්න මේ 9 වෙනි ඉසෙට් ස්කෝර් එක තව එකක් වුණා නම් සමහර විට යාට කැලණියට යන්නේ නැතුව කොළඹට යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේ අර chances මිස් වෙන්නේ ඔයාගේ ලකුණු එකක් දෙකක් නිසා. සමහර විට ඔයාට සම්පූර්ණ මේ විෂය නිර්දේශය ගත්තට පස්සේ මේ ටිකේ ඇත්තටම ලොකු දෙයක් නෑ ළමයි. සර්ලා ටික හරියටම ඔයාට කියලා දෙනවනේ වැඩේ. දැන් මම ඔයාට accounting ටික කරන්න ඕනේ කොහොමද කියලා දෙනවා. ඊට අමතරව subject තුන balance කරගන්න ඕන විදිහත් කියලා දෙනවා. ඔයාලා මට message එකක් දාන්න ඕන වෙලාවක මම ඒකට අදාළව ඔයාට පාඩම් කරද්දි නිදිමතයි කිව්වහම මොකද කරන්න ඕනේ? ඔයාට time table එක crash වුණා කිව්වහම මොකද කරන්න ඕනේ? ටික දවසක් පාඩම් කරන්න බැරි වුණා කිව්වොත් ඔයා කොහෙන්ද පටන් ගන්න ඕනේ? මේ හැම දෙයකම අදහසක් දෙනවනේ. ඔයාට ලොකු දෙයක් කරන්න නෑ. මොකක්ද කරන්න තියෙන්නේ? මේ කියලා දෙන ටික අපි මේ අමාරුවෙන් පොත් කියවලා ඔක්කොම කරලා ඔයාට හොයලා දෙන ටික මහන්සියෙන් අපි හදාගත්ත ටික ඔයාට පෙළගස්සලා දුන්නට පස්සේ ඒ ටික පාඩම් කරලා ගිහිල්ලා විභාගයට ලියන්නනේ තියෙන්නේ. ඔයා මේ සති 10 කරන්න ඕනේ මෙච්චරයි. පළවෙනි දේ තමයි විභාගේ එක්සෑම් මොඩ් එක ඔන් කරගන්න. යාළුවොත් එක්ක රවුම් ගහපුවා. ඊට පස්සේ ක්ලාසස් ඉවර වෙලා පැය ගණන් අර ලස්සන බස් එකක් යනකම් ඉන්නේ. ඒ වගේ ඉන්න දේවල්, එහෙම ට්‍රිප් යන දේවල්, ඊට පස්සේ ඔයාගේ සෝෂියල් මීඩියා භාවිතය, Facebook, ඊට පස්සේ ගත්තට පස්සේ ඉන්ස්ට ඔයා වැඩියෙන් ඇක්ටිව් වෙන්නේ මොකේද? ඒ දේවල් ටික කාලයකට නතර කරගන්න. මේ මහා ලොකු කාලයකට නෙමෙයි ළමයි සති 10කට. අපි මේ සතියේ හම්බෙලා ඊළඟ සතියේ ක්ලාස් එකේ හම්බෙන ඒ වගේ දවස් 10ක්. අපිට තව ක්ලාස් කරන්න තියෙන්නේ පොඩි කාලයක් ළමයි. ඔයාලා අපිත් එක්ක ඉන්නේ තව පොඩි කාලයක්. ඒ නිසා වැඩ ටික කරන්න. ඔයාට මං තිත්ත ඇත්තක් කියන්නද? සාමාන්‍යයෙන් දැන් 25 අයගේ රිසල්ට්ස් ආවනේ. 25 අයගේ රිසල්ට්ස් ආවට පස්සේ මේ වීඩියෝ එක අනිවාර්යෙන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන අයත් බලනවා. එයාලත් මේකට සාක්ෂි. රිසල්ට් ආවට පස්සේ මොන සර්ද ළමයි ඇඩ්වර්ටයිස් කරේ තමන්ගේ රෑන්ක් එකක් AB ලකුණක් කැරෙන්න තමන්ගේ ෆේල් ප්‍රතිශතය. ඒ අයට මොකද උනේ කියලාවත් අපි දන්නවද? මිනිස්සෝ ජයග්‍රාහකයෙක් එක්ක තමයි ළමයි ඉස්සරහට යන්නේ. ඔයා ජයග්‍රාහකෙක් නම් විතරයි ඔයාට මේ ලෝකේ තැනක් තියෙන්නේ. එතකොට ඔයා තීරණය කරගන්න ඕනේ මේ දවස් ටිකේ මේ දවස් 70 ඔයා ජයග්‍රාහකයෙක් වෙනවද? එහෙමත් නැත්නම් ඔයා පරාජිතයෙක් විදිහට ආය තව සැරයක් උත්සාහ කරලා ඒත් ඔයාගේ කාලය එතන අඩු කරගන්නවද කියලා අපි උත්සාහ කරන වාර ගන්න වැඩක් නැහැ. අපේ සාරාංශය අපි දිනලද පෙරදිලාද කියන එකනේ වැඩක් තියෙන්නේ. මේ ටික කාලේ මහන්සි වෙන්න ළමයි. පුළුවන් තරම් මහන්සි වෙන්න. ඔයාට ටික කාලයක් යද්දි තේරෙයි අපරාධ මේ ටික දවස මම පාඩම් කරා නම් මට හොඳ රිසල්ට් එකකට යන්න තිබුණා කියලා. විභාගයට ගියාට පස්සේ ළමයි තේරෙන දෙයක් තමයි මේ පේපරේ ඇති දෙයක් නෑ. මම තව මීට වඩා පොඩ්ඩක් මහන්සි වෙලා පේපරේට මහන්සි වෙලා වැඩ කරා නම් මට හොඳ රිසල්ට් එකකට යන්න තිබුණා. අන්න ඒක හිතෙන්න පටන් ගන්න. ඒ නිසා මෙන්න මේ ටික කාලේ වැඩ කරන්න. ඔයාට විශ්වාස කරන්න හොඳ රිසල්ට් එකක් දාලා ඒ තුනක් දාලා ජපුරට යන්න තාම කාලේ ඇති. කරන්න තියෙන්නේ මේ කියලා දෙන විදිහටම වැඩ ටික කරන්න. ඊට පස්සේ ඔයා පුළුවන් තරම් පාඩම් වැඩ ටිකට අවධානය දෙන්න මේ ටික දවසේ. අඩුම තරම ස්ටේටස් එකක් බලන්නවත් ඔයා ටයිම් එක වෙන් කරගන්න එපා. උදාහරණයක් විදිහට ඔයාට ෆෝන් එක තියාගෙන ඉන්න එක අමාරුයි නම් ෆෝන් එක අයින් කරන්න. එතකොට ඔන්ලයින් ක්ලාසස් වලට එහෙම කොහොමද දෙන්නේ? අම්මගේ හරි කාගේ හරි වෙන ෆෝන් එකකින් ජොයින් වෙන්න. අන්න ඒ වගේ ඔයා මේ දවස්වල ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න. ස්ට්‍රැටජිස් තමයි මිනිස්සුන් ඉස්සරහට අරගෙන යන්නේ. ඔයා කොච්චර රෑන්ක් එකකට යනවද? ඔයා ජීවිතේ මොන වගේ තැනක අනාගතේ ගිහිල්ලා ප්ලේස් වෙනවද කියන එක තීරණය කරන්නේ අද දවසේ ඔයා මේ ගන්න තීරණවලින්. හැම තප්පරයක්ම වැදගත් ළමයි. මේ සති 10 ඇතුලේ ඔයාගේ හැම තප්පරයක්ම වැදගත්. ඔයා පාස් වුණොත් ඒකත් ඔයාට.
ඔයා ෆේල් වුණොත් ඒකත් ඔයාට අපිට ලැබෙන දෙයක් නේ. අපි ඊළඟ බැච් වලට ක්ලාස් කරයි. ඒ බැච් එක ගියාට පස්සේ තව බැච් එකක් එයි. අපේ ක්ලාස් දවසින් දවස ලොකු වෙයි. අපි ලොකු වාහන ගනී. අපි ගෙවල් හදයි. අපේ ජීවිතේ අපි ඉස්සරහට යනවා. ඔයාගේ ජීවිතේ ඔයාට මොකද වෙන්නේ? ඒ නිසා පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කරන්න. මේ සති 10 තුලේ ඔයා තීරණය කරගන්න ලොකුවට මොකක්ද මං කරන්න කියලා. දැන් ළමයින්ගෙන් අහපුවාම සමහර වෙලාවට කියනවා මම කැම්පස් යනවා කියලා. මං අහනවා මොකක්ද කැම්පස් එක යන්න හිතන් ඉන්නේ? එහෙම නෑ සර්, මොකක් හරි කැම්පස් එකකට යනවා. එහෙම කවදාවත් ළමයි මොකක් හරි කැම්පස් එකකට යන්න බෑ. අපිට තියෙන ගෝල් එක හරි නිශ්චිත එකක් වෙන්න ඕනේ. ඔයා කැමති ජපුරට යන්න නම් ඔයා ලොකුවට බිත්තියේ කොලේක ලියා ගන්න. මම ජපුරට යනවා. මම මෙච්චර දිස්ත්‍රික් රෑන්ක් එකක් දානවා කියන එක. ඔයා කැමති පේරදෙනියට යන්න නම් මම පේරදෙනියට යනවා. මම මෙච්චර විතර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාගන්න. අන්න ඒක පැහැදිලිව ලියා ගන්න. මොකද ළමයි අපිට දැක්කට පස්සේ මහන්සි වෙන්න හිතෙන විදිහේ ටාගට් එකක් අපේ ළඟ තියෙන්න ඕනේ. ටාගට් තමා ළමයි මිනිස්සුන් ඉස්සරහට අරගෙන යන්නේ. ඔයා මහන්සි වෙන්න ඔයාට හිතෙන්නේ නෑ කියන්නෙම ඔයාට අනාගතේ ඔයා යන්නේ කොහෙටද, ඔයා මොකක්ද කරන්න ඕනේ කියන එක ගැන කිසිම අදහසක් නෑ කියන එක. පළවෙනියටම ඔයා ටාගට් එකක් හදාගන්න. ඒ ටාගට් එකට යන්න ඊට පස්සේ ටිකෙන් ටික අඩියෙන් අඩිය වැඩ කරන්න. මේ සති 10 පළවෙනියටම ඔයා හොඳ ටාගට් එකක් හදාගන්න. ඊට පස්සේ ටාගට් එකට යන්න ඔයා මහන්සිලා වැඩ කරන්න පුළුවන් විදිහේ හොඳ ප්ලෑන් එකක් හදාගන්න. දැන් අපේ සාමාන්‍යයෙන් අපේ ක්ලාස් එකේ ඉන්න හැම ළමයෙකුට වගේ මම පෞද්ගලිකව ටයිම් ටේබල් හදලා දීලා තියෙන්නේ මේ වෙද්දි. ඔයාලට එහෙම ටයිම් ටේබල් එකක් ඕනේ නම් ඉක්මනින් නම් රිප්ලයි එන්නේ නැති වෙයි ළමයි. සාමාන්‍යයෙන් දවස් සතියක් විතර ඇතුලේ අනිවාර්යෙන් ඔයාලට මගෙන් රිප්ලයි එකක් එයි. මේක මගේ නම්බර එක. ඔයාලට එහෙම ටයිම් ටේබල් එකක් එහෙම ඕනේ නම් මැසේජ් එකක් දාලා තියන්න හදලා දෙන්න. අපේ ක්ලාසස් ගැන විස්තර ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. මම මේක ඇත්තටම ඔයාලට අර ක්ලාස් ටික ප්‍රමෝට් කරගන්න එහෙම මේ වීඩියෝ එකක් විදිහට නෙමෙයි හදන්නේ. මේක ඔයාට මං හදන්නේ සම්පූර්ණයෙන්ම එක්සෑම් එක ෆෝකස් කරලා වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අදහසක් තියාගන්න. අන්න එතකොට මේ විදිහට ඔයා මගේ නම්බරයට මෙසේජ් එකක් දාන්න ටයිම් ටේබල් එකක් හදලා දෙන්න. ක්ලාසස් ගැන විස්තර දැනගන්න ඕන නම් ඔෆිස් එකේ නම්බරයට මෙසේජ් එකක් දාලා ඔයාට අපේ accounting class ගැන දැනගන්න පුළුවන්. හරි. එතකොට කතාව මෙහෙමයි. දැන් සති 10 නේ තියෙන්නේ. ඔයා පළවෙනියටම පුංචි දේවල් වලට යන ටයිම් එක අඩු කරගන්න බලන්න. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන්කමක් තියෙන දේවල් ටික ටයිම් එක අඩු කරගන්න. යන එන වෙලාව, බස් එකේ ෆිසිකල් ක්ලාස් වලට යන වෙලාව ඔයාට යම්කිසි මට්ටමකින් අඩු කරගන්න විදිහක් තියෙනවා නම් අඩු කරගන්න. උදාහරණයක් විදිහට ගෙදර අයියා ඉන්නවා නම් අයියට බයික් එකක් තියෙනවා නම් මේ දවස් ටිකේ අයියට කියන්න මාව ගිහින් දාන්න ගේන්න. මට පාඩම් කරන්න එතකොට ලේසි. ඒ වගේ අර ෆැසිලිටිස් ටිකක් ගෙදර කට්ටියත් එක්ක කමියුනිකේට් කරලා හදාගන්න. ඒත් එක්ක හැම වෙලේම අර සංනිවේදනය තියාගන්න ළමයි. ඔයා පාඩම් කරන වෙලාවට සද්ද කරනවා නම් කියන්න මම පාඩම් කරනවා සද්ද කරන්න එපා. මට මේ වැඩ ටික කරගන්න ඕන නිසා සද්ද කරන්න එපා. මට මේ වැඩේට උදව් කරන්න. අන්න ඒ විදිහට ඔයා සම්පූර්ණ මේ එයාත් එක්ක කමියුනිකේට් කරගෙන වැඩේ කරගෙන යන්න. එතකොට කතාව තියෙන්නේ අර ඔයාට මේක පුළුවන් වෙයිද? මම මේක කරන්න මට මේකට අදහසක් තියෙයිද? ඒ වගේ ඔයා එක එක විකාර හිතනවානේ. මට ක්ලාසස් වල කියලා දෙන ඉස්සරහ දේවල් තේරෙයිද? එහෙම අපි ගොඩාක් දේවල් හිතනවානේ. පොතේ මතක තියාගන්න අපි දෙයකට බය වුණොත් ඒ දේ වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. අපි දෙයකට බය වුණොත් ගොඩක් වෙලාවට ඒ දේ වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් වැඩි. ඔයා මාව විශ්වාස කරන්න. මං හැම වෙලේම කියන්නේ ඒකනේ. ඔයා සම්පූර්ණ බර අපේ පැත්තට දෙන්න. අපි වැඩ ටික කරන් යමු. ඔයාට කරන්න තියෙන්නේ මොකක්ද? සති 10න් වීඩියෝ එකක් දාන්න. ඊට පස්සේ මාස 6න් වීඩියෝ එකක් දැම්ම. අපි ඒ වගේ අර වැඩ කරන විදිහ ගැන ඔයාට අදහසක් දෙනවා මම. ඒ වගේම අපි ක්ලාස් එකේ accounting ටිකට ඔයා මෙහෙම වැඩ කරන්න ඕනේ. මේ ටික මේ විදිහට බලන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ ගණන් ටික හදලා ඊට පස්සේ මේ පේපරේ මේ ගණන් ටික තමයි හදන්න ඕනේ. ඒ විදිහට ඔයාට ගණන් ටික හදන්න ඕන විදිහ ගැන අදහසක් දෙනවනේ. ඒ ටික ඒ පිළිවෙලට කරගෙන යන්න. ඔයා ඒ මම කියලා දෙන විදිහටම වැඩ ටික කරන් යන්න විශ්වාසයෙන් එතනින් එහායි කිසිම දෙයක් හිතන්න එපා. මට මේක පුළුවන් වෙයිද කියන මම මේක කරන්නේ කොහොමද කියන දේ ගැන හිතන්න එපා. ඔයාට දැන් රෝඩ් මැප් එකක් හම්බෙලානේ තියෙන්නේ. ඒක විශ්වාස කරලා යන්න. හැබැයි ඒකේ අද්දි ඔයා පුළුවන් තරම් ඒ ඔයා වැඩ කරන වෙලාවට උපරිමේ වැඩ කරන්න. ඔයා වැඩ කරන්නේ විනාඩි 10ක් වෙන්න පුළුවන්, 15ක් වෙන්න පුළුවන්.
වැඩ කරන වෙලාව නෙමේ ළමයි කතාව තියෙන්නේ. ඒ වැඩ කරන ටයිම් එකේ ඔයා කොච්චර දේවල් ඔයාට ඇතුළත් කරගන්නවද? කොච්චර දේවල් ඔයාට ග්‍රහණය කරගන්නවද කියන එකේ. ඒ කියන්නේ මෙහෙම හිතන්න. AB කියලා දෙන්නෙක් ඉන්න. A කියන කෙනා පැය 10ක් දවසකට වැඩ කරනවා. B කියන කෙනා දවසට වැඩ කරන්නේ පැය 3යි. දැන් ඔතන ඔයාට හිතෙනවානේ පැය 10ක් වැඩ කරන කෙනා සහ පැය 3ක් වැඩ කරන කෙනා අතර ලොකු පරතරයක් ඇති ලකුණු වල එහෙම කියලා. ළමයි සමහර වෙලාවට අර A කියන පැය 10ක් වැඩ කරන කෙනාට වඩා B කියන පැය 4ක් වැඩ කරන කෙනාගේ ලකුණු වැඩි වෙන්න පුළුවන්. එයා ඊටත් වඩා හොඳ රෑන්ක් එකකට යන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? ළමයි අපි වැඩ කරන පැය ගානේ නෙමේ කතාව තියෙන්නේ. අපි වැඩ කරන පැය ගාන ඇතුලේ අපි මොනවද කොච්චර ප්‍රමාණයක් පාඩම් කරලා තියෙනවද? අපිට කොච්චර ප්‍රමාණයක් අපි මතකයට අරගෙන තියෙනවද කියන එක ඇතුලේ. ඒ කියන්නේ අර පැය 10ක් වැඩ කරන කෙනාට වැඩිය පැය 4ක් වැඩ කරන කෙනා ඒක ඇතුලේ ලොකු එෆර්ට් එකක් දාන්නෙත් නැතුව අර පැය 10 වැඩ කරන කෙනාටත් වඩා වැඩිපුර දේවල් මතක තියාගෙන ඉන්නවනම් අන්න එයාට ළමයි ගොඩක් වෙලාවට හොඳ රෑන්කයක් එන අවස්ථාව තියෙනවා. ඔය ඔයාලගේ බලන්න අයියලා කළ එහෙමත් සමහර අය කියන්නේ මම ලොකුවට වැඩ කරේ නෑ. හැබැයි මට හොඳ රිසල්ට් එකක් තියෙනවා කියලා. කොහොමද එහෙම වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? ළමයි ස්ට්‍රැටජීස් පාවිච්චි කරන්න ඕනේ. ස්ට්‍රැටජීස්. අන්න ඒකයි අපි හැම වෙලේම ફોකස් එක තියාගන්න ඕනේ අඩුම කාලයකින් වැඩිම දෙයක් පාඩම් කරගන්නේ කොහොමද කියලා. හැමෝටම ළමයි කාලය කියන එක සීමා සහිතයිනේ. ඔයාට මට ඉලොන් මස්ක්ට හැමෝටම තියෙන්නේ පැය 24යි. මේ පැය 24 අපි කොච්චර හොඳට පාවිච්චි කරනවද කියන එක මත තමයි අපිව කොච්චර දුරක් අරගෙන යනවද කියන එක තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේ වෙලාවේ ඔයාට ෆිසිකල් ක්ලාසස් තියෙනවා, පාඩම් කරන්න තියෙනවා, රෙකෝඩින් බලන්න තියෙනවා, රෑන්කින් පේපර්ස් ලියන්න තියෙනවා. ඒ අතර ඔයාට ගණන් හදන්න ගෙදර වැඩ දෙනවා ක්ලාස් එකේ. මේ හැමදේම කරන්න ඔයා ටයිම් මැනේජ්මන්ට් එක තියාගන්න ඕනේ. ඒ අතර අර පාඩම් කරන්න ඔයාට එකතු වෙලා ඔය ඔක්කොම වැඩ ටික ඉවර වෙද්දී පොඩි ප්‍රමාණයක ඉතිරි වෙනවනේ වෙලාවක්. අපි හිතමු දවසටම පැය 4ක් කියලා. ඔයා බලන්න ඕනේ මේ ඔයාට තනියම පාඩම් කරන්න තියෙන පැය 4 ඇතුලේ ඔයා කොහොමද පැය 4 වැඩ කරන්න කියලා. මේ පැය 4 ඔයා කොච්චර මහන්සි වෙලා කොච්චර ප්‍රමාණයක දේවල් ඔයාට ගන්නවද කියන එක. කතාව මෙහෙමයි. මේ වගේ දේවල් වලට ළමයි පාවිච්චි කරන්න පුළුවන් එක එක જાතිය ටෙක්නික් තියෙනවා. ඒක අර ඉතින් තමන්ම හදාගන්න දෙයක් තමයි. මම ඉස්සර පාවිච්චි කරපු දෙයක් තමයි පාඩම් කරද්දී මම පාඩම් කරලා ඉවර වෙලා ඒ පාඩම් කරපු කොටසෙන් ළමයි පොඩි සමරි එකක් ලියා ගන්නවා. ඒ කියන්නේ මම පාඩම් කරපු එක මගේ මතකෙන්ම මම පොඩි සමරි එකක් ලියා ගන්නවා. මම ඔයාලට සජෙස්ට් කරා දැන් එතනත් අර සාමාන්‍යයෙන් තව ටයිම් එකක් යනවනේ. ඒ නිසා WhatsApp හරි කමන්නේ එදා දවසේ පාඩම් කරපු මාතෘකාව දාගෙන වොයිස් මෙසේජ් එකක් දාගන්න කියලා. වාසිය මොකද්ද? වාසිය ඔයාට ආයෙසරයක් ඔක බලන්න ඕන වෙද්දී ලේසියෙන්ම බලන්න බලුව. ඒකයි. දැන් අර කතාව තියෙන්නේ ඒ වගේ අඩු කාලයකින් වැඩිම දේවල් ඔයාලට මතක තියාගන්න පුළුවන් විදිහේ ඔයාට පාවිච්චි කරන්න පුළුවන් දේවල් ටික ඔයා පාවිච්චියට ගන්න. හරි. එතකොට දැන් විශ්වාස කරන්න. ඔයා මේ වෙලාවේ ඔයා විශ්වාස කරන්න. මම මේක කරනවා. මට මේක පුළුවන් කියන විශ්වාසයට යන්න. හරි. එතකොට දැන් මෙහෙමයි කතාව. හරි. විනාඩියක් දෙන්න. හරි. දැන් මෙහෙමයි කතාව. අපි ගත්තට පස්සේ සති 10නේ තියෙන්නේ. මේ සති 10 ඇතුලේ ඔයා දන්නේම නැතුව ළමයි සතිය 2 සති 3 සති 4 එන්න මොකද වෙන්නේ? විභාගයට තියෙන කාලය වැඩි වෙනවා. විභාගයට තියෙන කාලයක් නෙවෙයි විභාගයට ලං වෙනවා. එතකොට දැන් සතිය ගානේ විභාගයට ලං වෙද්දී ඔයාට තියෙන ස්ට්‍රෙස් එකක් මොකද වෙන්නේ? ඒ සති ගාන අඩු වෙන ප්‍රමාණයම වැඩි වෙනවා. විභාගයේ ලං වෙද්දී ළමයි අපිට මාර ස්ට්‍රෙස් එකක් තියෙන්නේ. ගෙදර මිනිස්සුන්ව පෙන්වන්න බැරි වෙනවා, සර්ලා පෙන්වන්න බැරි වෙනවා, අඩුම ඔයාට සමහර විට ඔයාවත් පෙන්වන්න බැරි වෙනවා. එච්චර ස්ට්‍රෙස් එනවා. එතකොට ඔයාට හිතෙනවා මට මේකත් බලන්න තියෙනවා. මට මෙන්න මේකත් බලන්න තියෙනවා. මට මේ ටිකත් බලන්න තියෙනවා. පුදුම බයක් තමයි ඇති වෙන්නේ. විශ්වාස කරන්න ඒ හැම ළමයි ඔයාට විභාගයට ලං වෙන්න එහෙම බයක් ඇති වෙන්නේ ඔයා හරියට වැඩ කරන්නේ නැහැ කියලා හිතනොත්නේ. ඔයා හරියට වැඩ කරන්න. මේ වෙනකන් ඔයා කොහොම වැඩ කරන් ආවත් කමක් නැහැ. අද ඉඳලා මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයා පටන් ගන්න. මම වැඩ කරනවා.
මට පුළුවන් උපරිමෙන් මහන්සි වෙලා වැඩ කරනවා කියන එක තියාගෙන හොඳට මහන්සි වෙලා වැඩ ටික කරන් යන්න ළමයි. එච්චරයි කරන්න තියෙන්නේ. මම මේ කියන දේ විශ්වාස කරන්න. ඔයා මේ වෙලාවේ මේ කියන විදිහට මම මගේ පුළුවන් උපරිමෙන් පාඩම් කරනවා. මට මොන රිසල්ට් එක ආවත් කමක් නැහැ. මම මගේ පුළුවන් උපරිමයේ වැඩේට දෙනවා කියලා හිතලා ඔයා වැඩ ටික පටන්ගෙන අද දවසේ ඉඳන් කරගෙන ගියොත් ඒ අන්තිම වෙද්දී ඔයාට එන බයවත් විභාගයට යද්දී අර ඔයාට විභාගයට සාධාරණයක් කරගන්න බැරි වෙයි කියන හැඟීමවත් කවදාවත් එන්නේ නැහැ. අනිත් අය මේ විදිහට බය වෙද්දී මේ වීඩියෝ එක බලන ඔයාට පුළුවන් මම මගේ පුළුවන් උපරිමය කරා මම මගේ පුළුවන් උපරිමයෙන් විභාගය ලියලා එනවා කියන ඒ හැඟීමෙන් ගිහිල්ලා විභාගය ලියලා එන්න. එච්චරයි ළමයි කරන්න තියෙන්නේ. අපිට A එකක් දෙන්නේ B එකක්ද C එකක්ද අපේ රෑන්ක් එක දිස්ත්‍රික් වස්ද නැත්නම් 3ද 4ද මේ එකක්වත් ළමයි අපිට තීරණය කරගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේකක්වත් අපිට තීරණය කරගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා තීරණය කරන්නේ කවුද? මේවා තීරණය කරන්නේ විභාග දෙපාර්තමේන්තුව. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපි මේ ඉගෙන ගන්න ටික මහන්සි වෙලා පාඩම් කරලා අපිට හොඳ රිසල්ට් එකක් දාන්න මහන්සිය. ගිහිල්ලා පේපරේ උපරිමයෙන් ලියන එක කරන එකනේ. ඒකට මහන්සි වෙන්න එච්චරයි. මම මගේ උපරිමය වැඩ කරනවා. මගේ උපරිමය වැඩ කරනවා. මං අර බිත්තිය අලවගත්ත මගේ ටාගට් එකට යන්න. අන්න ඒ ටික ඒ විශ්වාසයෙන් වැඩ ටික කරන් යන්න. එතකොට ඔයාට මේ සති 10 ගේමක් ගහගන්න බලුව. විශ්වාස කරන්න ඔයා ඉස්සෙල්ලාම ඔයා මට මේක කරන්න බලුව. මම මේක කරනවාමයි. මම මගේ හීන අම්මා අප්පච්චිගේ හීන ටික ලස්සන්ට දවසක ඉස්ත කරගන්නවාමයි. ඒ විදිහට ඔයා ඉස්සෙල්ලාම ඔයා ගැන හැඟීමක් ඇති කරගන්න. සති 10නේ ළමයි. මේ සති 10වත් ඔයාට ජීවිතේ ඔයා වෙනුවෙන් කැපකිරීමක් කරන්න බැයි නම් අර කෝටි ගණන් වල ලක්ෂ ගණන් වල තියෙන ඒ වගේ හීන ටිකට යන්න ඔයා හිතනවාද පුළුවන් වෙයි කියලා? එහෙම බෑ ළමයි. ජීවිතේ හැම ටාගට් එකකටම යන්න ජීවිතේ හැම දෙයකටම යන්න අපි කියනවා ළමයි ගෙවීමක් කරන්න ඕනි කියලා. අපිට සාර්ථකත්වයට යන්න සාර්ථකත්වයට ඒ ප්‍රයිස් එක ගෙවන්නම වෙනවා. ඒක ගෙවන විදිහක් දාලා නැහැ. මම අද මෙතන ඉන්නේ මම අර මහන්සි වෙලා ළමයි O level නූලෙන් ෆේල් වෙන්නේ නැතුව පාස් වෙලා A level වලට රෑන්ක් එකක් දාලා ජපුරට යන මට්ටමට එන්නේ අතර මාර කට්ටක් කාලා තියෙනවා. ඒක කියලා නිම කරන්න බැරි තරම් කට්ටක් කාලා තියෙනවා. හැබැයි මං අදට සතුටු වෙලමයි මං ඒ විදිහට පාඩම් කරපු නිසා තමයි මං අද මේ වගේ තැනක ඉන්නේ කියන එක ගැන. ඔයා දෙයක් කරොත් තමයි ලෝකෙට ඔයාව පොරක් වෙන්නේ. ඔයාට ලෝකෙට පොරක් වෙන්න ඕනේ නම් ඔයා හොඳට වැඩ කරන්න වෙනවා. අපිට කවුරුත් නැහැ ළමයි ඉස්සරහට යද්දි. Tamanට ජීවිතේ Taman විතරයි ඉන්නේ. Tamanට එන ඕනම ප්‍රශ්නකදී Tamanට Tamanව බලා ගන්න බලවන් විදිහේ චරිතයක් වෙලා ඉන්න ඕනේ අපි. ඒකට ඒ ගැම්ම ගන්න තමයි මේ දවස්වල වැඩ කරන්නේ. ඔයා පාඩම් කරන්න ඔයා ඉගෙන ගන්න ඒ ඔයාට ජීවිතේ ලැබෙන දේවල් රිසල්ට් එක විතරක් නෙමෙයි. ඊට වඩා තව ගොඩාක් දේවල් ඔයාට ලැබෙනවා. වචන වලින් කියන්න බැරි තරම් දේවල් ලැබෙනවා. ඒ නිසා මේ ටිකේ වැඩ කරන්න. ඔයා වැඩ කරොත් ඔයා හොඳ රිසල්ට් එකක් දාගත්තොත් ඔයාට ලස්සනට ගමනක් යන්න බලව. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ ඔයාට ගොඩක් වෙලාවට අර ජීවිතේ අපිට හිතා ගන්න බැරි විදිහේ ප්‍රතිවිපාක වල මුහුණ දෙන්න වෙන එකට. ඒ නිසා මෙන්න මේ ටික කාලේ මේ සති 10නේ ඔයා වෙලාවත් එක්ක තමයි සෙල්ලම තියෙන්නේ. ඔයාට වෙලාවත් එක්ක තමයි සෙල්ලම තියෙන්නේ. ඔයාගේ සෝෂල් මීඩියා ටික හරියට පාවිච්චි කරන්න. මම මේ පාවිච්චි කරන්න එපා කියනවා නෙමෙයි. හරියට පාවිච්චි කරන්න. විනාඩි 10 නම් විනාඩි 10යි. ඔයා පැයක් පාඩම් කරොත් මම විනාඩි 5ක් Facebook එකේ ඉන්නවා කියලා ගිහිල්ලා හරියට විනාඩි 5න් එළියට එන්න. ඒ වගේ හරියට ඔයාගේ ටයිම් එක මැනේජ් කරගෙන ඔයා මේ ගේම සති 10 ගැහුවොත් එහෙම ඔයාට හිතා ගන්න බැරි දේවල් ලැබෙනවා. මම මේ දන්න නිසා කියන්නේ අත්දැකීමෙන් කියනවා. ඔයාට මා උදාහරණයක් වෙයි. මගේ දර්ශන බණ්ඩාර කියලා ගහලා මගේ Facebook account එක පැත්තට ගිහිල්ලා ඔයා නිකන් පහළ ඉඳන් උඩට ඇවිල්ලා බලන්න මගේ ජීවිතේ දේවල් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා මං කතාවක් විදිහට වගේ දාලා තියෙන්නේ. ඒ වගේ දේවල් ඔයාට හොඳ අදහසක් වෙයි. වැඩ කරන්න ළමයි. මේ සති 10 වැඩ කරන්න. මතක තියාගන්න ඕන දේ තමයි තමන්ට තමන් විතරයි. තමන්ට වැඩේ අවුල් ගියොත් ඒත් තමන් විතරයි. මහන්සි වෙන්න වැඩ කරන්න මේ සති 10 ඇතුලේ ඔයා ගේමක් ගහනවා කියන ඒ ફોකස් එක තියාගන්න උපරිම වැඩ කරන්න. ඔයාලට ටයිම් ටේබල් එකක් ඕන නම් මෙන්න මේ නම්බරේට මෙසේජ් එකක් දාන්න. මගේ නම්බරේ 075
07.15.58 මෙසේජ් එකක් දාන්න. ඔයාලට පාඩම් කරන ටයිම් ටේබල් එකක් හදලා දෙන්න. ඔෆිස් එකේ නම්බරයට මෙසේජ් එකක් දැම්මොත් ඔයාලට accounting විස්තර දැනගන්න පුළුවන්. 07.4.2019.15ට කතාව තියෙන්නේ ඔයා මේ දවස්වල මොන වගේ මයින්ඩ්සෙට් එකකද ඉන්නේ ඒ විදිහට තමයි ඔයාට වැඩ ටික කරන්න බලවන් වෙන්නේ. ඒ නිසා බාහිර කිසිම දෙයකට ඔයාගේ ඔළුව ඇතුළට එන්න දෙන්න එපා මේ ටිකේ. මයින්ඩ්සෙට් එක ක්ලියර් තියාගන්න, හරියට වැඩ ටික කරන්න, ફોකස් එකේ වැඩ ටික කරගන්න, අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න බලන්න. එහෙනම් ළමයි ජය වේවා.